පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන වැඩමවදාළ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සදහවත් කාරුණික පින්වතුනි පින්වතියනි මේ හැමදෙනාම දැන් මේ බලාපොරොත්තු වෙන්නේ උතුම් වූ පරිත්‍රාණ ධර්ම දේශනාව සිද්ධ කරන්නට මත්තෙන් වැඩමවදාළ ගෞරවනීය මහා සංඝරත්නය උදෙසා ගිලන්පස දානය පූජා කිරීමට මුලින්ම අප ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් ශේෂෝන ධාතුන් වහන්සේලා තැන්පත් සදාතුක දාකරණුන් වහන්සේ උදෙසා ඒ උතුම් වූ සම්බුද්ධ පූජාව පවත්වාගෙන වැඩමව වදාළ ගෞරවනීය මහා සංඝරත්නය මේ අත්පස තබාගෙන මේ උතුම් වූ පේසජ්ජ කිලම්පස දාණය සංඝ සතු කරලා පූජා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. සංඝ සතු කරලා පූජා කරනවා කියලා කියන්නේ අතීතයේ වැඩ සිටිය වර්තමානයේ වැඩ ඉන්න අනාගතයේ පහළ වෙන කියන වැඩිය නොවැඩිය සියලුම භික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන සම්බුද්ධ ශාසනයට පූජා කරනු ලබන ඒ දාණයට කියනවා සංඝ සතු දාණය කියලා. ඉතින් මේ වෙලාවේදී ඒ ගිලන්පස බේසජ්ජ දාණය වැඩමවදාළ මහා සංඝරත්නය කාය සාක්ෂි වශයෙන් තබාගෙන කාලත්‍රයේ වර්තී භික්ෂු මහා සංඝරත්නයට පූජා කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ. ගිලන්පස දානයකින් ලැබෙන ආනිසංස පිළිබඳව සඳහන් කළොත් ආයුරාෝග්‍ය සැප සම්පatti උදා වෙන උතුම් වූ පින්කමක් හැටියට සඳහන් වෙනවා. ඒ වගේම තමයි රෝග පීඩා, දුක් පීඩා, චිත්ත පීඩා ආදී පීඩාවන්ගෙන් තොරව තමන්ට යහපත්ව තමන්ගේ ජීවිකාව ගත කරන්නට ඒ වගේම ආශිර්වාදයක් වෙන උතුම් වූ පින්කමක් තමයි මේ ගිලන්පස පූජාව කියලා කියන්නේ. ඉතින් මේ පූජාවෙන් අධිගච්ඡා පරමාරෝගා කියන ආකාරයට ලෝකයේ තියෙන සංසිඳෙන්නෙම නැති ඒ රෝගේ තමයි බඩගින්න කියලා කියන්නේ. ඉතින් මේ වෙලාවේදී ස්වාමීන් වහන්සේලාට මේ ගිලන්පස දැහත් ආදී පූජා කරලා ඒ වගේම යම්කිසි කායික රෝගයක් පවතිනවා නම් ඒ වගේම තමන්ට යම්කිසි රෝග පීඩාවක් පවතිනවා නම් බෙහෙත් ಜಾති ඖෂධ වශයෙන් පූජා කිරීම ඉතාමත් වැදගත්. ඉතින් එයින් මහත් වූ ආනිසංසයක් ළඟා කර ගන්නට පුළුවන් බව දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් ඔබ අද දිනේදී මේ ගිලන්පස බෙහෙත් දාණය සිද්ධ කර ගන්නට බලාපොරොත්තු වෙනවා. එයත් මහා සංඝරත්නය අරමුණු කරගෙනයි සිද්ධ කරන්නේ. එහෙනම් ඔබ කල්පනා කරන්ට ඔබ දහඩිය මහන්සියෙන් සොයා සපයා ගත්තා වූ ධනවස්තු වේපෑදම් කරලා ඔබ මේ සූදානම් කර ගන්නට යෙදුන චතු මధుර සහිත ඒ බේසජ්ජ ගිලන්පස දාණය අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයේ වර්තී භික්ෂු මහා සංඝරත්නයට පූජා වේවා. එයින් ජනිත වන පින කුසලය මේ හැමදිනාටම එවැගේම මේ භූමියට අධිග්‍රහිත දෙවි දේවතාවුන්ටත් එවැගේම සෑම සියලු දෙනාටම අත්පත් වේවා. අවසන කෙළවර උතුම් වූ නිවනින් සැනසීම ලබන්නට මේ කුසල් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන මේ ගිලන්පස බේසජ්ජ දාණය සංඝ සතු කරලා පූජා කිරීම සඳහා තුන් වතාවක් নমස්කාරය කියනවා. නිවසේ ගෘහාධිපතිතුමා, ගෘහාධිපතිතුමිය, දියණිය, එවාගේම මේ පුතුණුවන්, එවාගේම කැපකරු දායක මහත්මියකු ලෙස කටයුතු කරන සෙනවිරත්න මහත්මයා ප්‍රධාන පරිත්‍රාණ ධර්ම දේශනාව සවනාවිලාශීව බලාපොරොත්තු වෙමින් සිටින සද්ධා බුද්ධි සම්පන්න ගුණගරුක වාසනාවන්ත බෞද්ධ පින්වතුනි. අද දවස තුලදී ඔබ අප හැමදෙනාම බලාපොරොත්තු ඉන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දසදහසක් සක්වල ආඥා චක්‍රයේ පතුරවමින් ලෝක සත්වයා වෙත පතන මහා කරුණාවෙන් උන්වහන්සේගේ ශ්‍රී මුඛයෙන් සුදේශිත ශ්‍රී සද්ධර්මයකට එකතු කර ඇති පරිත්‍රාණ ධර්ම දේශනාවක් මේ උතුම් පුණ්‍ය භූමියේ
තුලදී සිද්ධ කරගන්න අදහස් කරමින් ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සමාරම්භක අවස්ථාව හැටියට ගරුතර මහා සංඝරත්නයේ උදෙසා ශක්ති ප්‍රමාණයෙන් එපින්වත් පිරිසට හැකි පරිදි ගරු බුහුමන් සහිතව සදාතුක දාකරුදුන් වහන්සේ පංචතෝර නාද මැදයේ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව සිද්ධ කරන පිරිත් මණ්ඩපයේට ගරුතර මහා සංඝරුවන සමග ධර්ම රත්නයේ වෙනුවෙන් පරිත්‍රාණ ධර්ම දේශන ධර්ම පුස්තක ගරුතර මහා සංඝ රත්නයේ කියන තුනුරුවන්ව ඊ타ත්ම ශ්‍රද්ධාවෙන් මේ දේවාල භූමියට වැඩම කරවාගෙන එවිත් මේ පිරිත් මණ්ඩපය මත තැන්පත් කරලා සකස් කර ගන්නට යෙදුණු ගිලන්පස බුද්ධ පූජාවන් දෙහෙත් ඖෂධ පූජාවන් පූජා කරමින් මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ උතුම් පරිත්‍රාණ ධර්ම දේශනාව සිද්ධ කරගන්න. මේ දේවල් ආරම්භ කරලා ඉලක්ෂිකා දිනිය තාමත්ම කැපවීමෙන් යුක්තව මේ දෙවලට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් බොහෝ පුණ්‍ය ක්‍රියාවන් සිද්ධ කරමින් මෙවැනි උදාාරතර පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිද්ධ කරලා භූමියට ඒ වගේම ඒ සියලු දෙවියන්ගේ රැකවරණේ ආශිර්වාද තව තවත් ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරමින් මේ ඉඩම තුල ජීවත් වන හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මෙවැනි උදාාරතර පරිත්‍රාණ ධර්ම දේශනාවක් සිද්ධ කරගන්න ඕනේ කියන ඒ බලාපොරොත්තුව මීට වර්ෂයකට පමණ පෙර ආතුව තමයි සිත් තුළ දරාගෙන හිටියේ. නමුත් මේ පැවතිච්ච වසංගත තත්ත්වයේ හේතුවෙන් කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් මේ පින්කම සිද්ධ කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එවැනි වසංගතයක නිමාවක් අපි දකින්නේ නැහැ. ඒ නිසාම ගරුතර මහා සංඝරත්නයට ආරාධනා කටයුතු සිද්ධ කරගද්දී ඉතාමත්ම අපි වැගෑපත්ව ඉල්ලා සිටිමින් අප කෙරෙහි අනුකම්පාවෙන් යුක්තව මේ කටයුත්ත මේ බලාපොරොත්තුව සියලු ලෝක සත්‍යය වෙනුවෙන් සිද්ධ කර දෙන හැටියට අපි මතක් කරමින් අපි ආරාධනා කළා ඒ ගෞරවනීය මහා සංඝරත්නයට. මේට සම්බන්ධ ස්වාමීන් වහන්සේ නමක් හැටියට ඒ වගේම අපේ ආශිර්වාදයේ නිරතුරුවම ලැබෙන අවවාද අනුශාසනා ලැබෙන භූමියක් හැටියට ඒ ගරුතර මහා සංඝරත්නය වෙනුවෙන් මේ වෙලාවේ තාමත්ම ගෞරවයෙන් යුක්තව තාමත්ම ගෞරව පෙරදරිව මේ වෙලාවේ අපේ ගෞරවනීය මහා සංඝරත්නය මා මේ වෙලාවේ පිළිගන්නවා. මේ ලෝකී යම්කිසි අභිචාර විදි ක්‍රමයකින් එහෙම නැත්නම් ආශිර්වාද ක්‍රමයකින් සුවපත් භාවය ඇති කරන්නට පුළුවන් නම් ඒ සියලු ආශිර්වාදයන් උදාපත් කර දීමෙන් සුවපත් කරපු ඒ සුවපත් භාවයේ ලැබපු බොහෝ පිරිසක් මෙතනින් සුවපත් භාවයේ ලැබපු බොහෝ පිරිසක් සිටිනවා. ඒ නිසා මේවා තාමත්ම වටින කුසල යම්කිසි කෙනෙකුට දුකක් පීඩාවක් කරදරයක් ඇති වුණු විගස අපිට යම්කිසි ආකාරයකින් හෝ පිහිටක් පිළිසරණක් සිද්ධ කරන්න පුළුවන් නම් තුනුරුවන්ගේ ගුණය මුදුන්පත් කරගෙන මුල් කරගෙන සමස්ත මහේශාක්‍ය අපේශාක්‍ය දෙවරුන්ගේද ආශිර්වාදය උදාපත් කරගෙන යම්කිසි කෙනෙකුට සිතක් ශාන්තියක් සැනසීමක් උදාපත් කරන්න පුළුවන් නම් ඒක තාමත්ම මාහිදායක වටින කුසලයක් බව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා දානන් තියෙනවා. ඒ අනුව ගත්තාම මේ උතුම් පුණ්‍ය භූමියේද එවැනි බිමක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි තුනුරුවන්ගේ ගුණය මුදුන්පත් කරගෙන සියලු කටයුතු කාරණා සිද්ධ කරන දේවාල භූමියක් හැටියට සඳහන් කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා අද දවස තුලදී ඒ සියලුම දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ ඒ වගේම මේ ලෝකයේ රටේ පවතින කොරෝනා වසංගතය දුරින් දූරීභූත වෙත්වා කියන මේ චේතනාවද හදවතේ ඇති කරගෙන මේ පරිත්‍රාණ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පරිසමන්තතෝ කායතීති අක්කතීති පරිත්තං ආත්මයෙන් අපි හැම දිනාටම ආරක්ෂාවක් සිතක් ශාන්තියක් උදාපත් කරගෙන දෙයක් මේ ලෝකෙ තිබෙනවා නම් ඒක තමයි පිරිත කියලා කියන්නේ. එහෙමනම් අපි හැම දිනාටම ආත්මයෙන් ආරක්ෂාවක් සිතක් ශාන්තියක් උදාපත් කරගන්න පුළුවන් තාමත්ම වටින උතුම් උදාාරතර පින්කමක් තමයි අද දවස තුලදී අපි ගෞරවනීය මහා සංඝරත්නය සියලු ලෝක සත්වයාට මෙත් සිත ප්‍රාර්ථනා කරමින් මේ නිවසේ නිවස වාසීන්ට ඒ දේව දරුවෙකු හැටියට කටයුතු කරන මාක්ෂිකා දිනිය තුළ ඒ සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඒ වගේම මේ සුවිශේෂී පින්කමට අනුග්‍රහයක් වචනයෙන් පවා දක්වන්නට යෙදුණු ඒ සියලුම ගම්වාසී ප්‍රදේශවාසී හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ උතුම් උදාාරතර පින්කම මේ විදිහට සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
පිංගුතුනි නක්ඛත්ත යක්ක භූතානම් පාපග්ගා නිවාරණ පරිත්තස්සානු භාගේන අන්ති තේෂාන් උපද්දවේ. අපට යක්ෂ ප්‍රේත භූත පිසාච මලගිය ඥාති ආදී දෝසාන්ධකාරයක් තිබේද? ඒ සියලු දෝසාන්ධකාරයන් දුරින් දූරී භූත කරගන්න පුළුවන්කම තිබෙන්නේ. ශරීර පංචස්කන්ධගතව තිබෙන 98ක් රෝග 93ක් ව්‍යාධි 203ක් අන්තරායන් ඇස්වහ කටවාදී දෝෂ දුරින් දූරී භූත කරගන්න පුළුවන්කම තිබෙන්නේ. මෙවැනි උදාාරක සත්කාරයක් සිද්ධ කරනකොට බොහෝ පිරිස් විවිධාකාර විදිහට කරදර බාධක ඇති කරමින් යක්ෂ ප්‍රේත භූත පිසාචාදී අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන් ඉඩකඩ ඉතාමත් වැඩි. ඒ නිසා ඒ භූමියටත් ඒ වගේම මේ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් ඒ අයද සුවපත් වෙමින් එක්සිත ප්‍රාර්ථනා කරමින් මේ උතුම් ධර්ම දේශනා පරිත්‍යාග ධර්ම දේශනාව අද දවස තුලදී සිද්ධ කරන්නේ. ඒ නිසා හැම දිනම මේ අදිෂ්ඨානය ඒ සත්‍යක්‍රියාව හදවතේ ඇති කරගෙන අදිෂ්ඨාන පූජාවක් හැටියට සත්‍යක්‍රියාවක් හැටියටයි අද දවස තුලදී මේ උතුම් උදාාරක පරිත්‍යාග ධර්ම දේශනාව සිද්ධ කරනු ලබන්නේ. ඒ නිසා අපිට හැම දිනකටම බියක් ඇති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක්, භයං වා චම්බිතක්කං වා ලෝමහංසෝ නහිසති. බියක් ඇති ගැනීමක් ඇති වුණු විගස බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ බුදුරජාණන් වහන්සේගේ ගුණය සිහිපත් කරන්ට. ඉතිපිසෝ භගවා රහං සම්මා සම්බුද්ධෝ යනාදී වශයෙන් බුදු ගුණ මෙනෙහි කරන්ට. එහෙමත් ඒ තැති ගැනීම බිය දැනනවා නම් ධර්ම රත්නයේ සිහි කරන්ට. එහෙමත් දැනනවා නම් මහා සංඝ රත්නයේ ගුණ සිහි කරන්ට. තුනුරුවන්ගේ ගුණය හැර පින්වතුනි අපිට මේ ලෝකේ සරණක් පිහිටක් ආයත්තේ නැහැ. නාති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නාති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නාති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. අපට බුදුරජාණන් වහන්සේගේ සරණ පිහිට හැර ධර්ම රත්නයේ සරණ පිහිට හැර මහා සංඝ රත්නයේ සරණ පිහිට හැර වෙනස් සරණක් පිහිටක් මේ ලෝකයේ ආයත්තේ නැහැ. ඉතින් මේ තුනුරුවන්ගේ ගුණය මුල් කරගෙන මහේශාකී දෙවිවරු පවා අල්පේශාකී දෙවිවරු පවා යම්කිසි කර්තව්‍යයක් කටයුත්තක් සිද්ධ කරනවාද ඒ හැම කටයුත්තකදීම මුල් කරගන්නේ තුනුරුවන්ගේ ගුණයයි. එහෙමනම් තුනුරුවන්ගේ ගුණේ හැර මේ ලෝකයේ වෙනත් ගුණයක් ඉහළට නැංවීමේ ගුණයක් එහෙම නැත්නම් ඒ තරම් ලැබෙන ආශිර්වාදයක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඒ නිසා හැම දිනම තමන්ගේ ජීවිතවලට තුනුරුවන්ගේ ගුණය මුල් කරගෙන තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ලබමින් ධර්මානුකූල දැහැමි සුචරිතවත් ජීවිත ගත කරමින් කටයුතු කරනවාද ඒ හැම දිනාටම දෙවියන්ගේ ආශිර්වාදය නිබඳවම දලාගෙන එනවා. නිවැරදිව ආශිර්වාදයක් ළඟා කරගන්න පුළුවන් වන්නේ ඒ තුනුරුවන්ගේ ගුණය මුදුන්පත් කරගෙන තමන්ගේ ජීවිත දැහැමි කරගෙන ජීවත් වෙන හැම දිනාටම තුනුරුවන්ගේ ගුණය ආශිර්වාදය අතර ඒ දෙවියන්ගේ දේව ආශිර්වාදයේද රැකවරණයේද නිරතුරුවම ලැබෙන බව මේ බණ පොතේ සඳහන් වෙනවා. ඒ උතුම් උදාාරක පරිත්‍රාණ ධර්ම දේශනාව ශ්‍රවණේ ධාරණය කර ගැනීම තුළින් ලෞතර බුදුරජාණන් වහන්සේ එදා විශාලා මහනුවර තුන්වී ගුරුකරන්ත රතන සූත්‍ර ආදී දේශනාවන් සිද්ධ කළා. මෙවැනි වසංගත තත්වයන් තුලදී වද අපි හැම දිනම විශේෂයෙන්ම මෙවැනි පරිත්‍රාණ ධර්ම දේශනාවන් සිද්ධ කරමින් මෙහෙර විහාරස්ථානවල ඒ කටයුතු කාරණා සිද්ධ කළා. මේ උතුම් පරිත්‍රාණ ධර්ම දේශනාවේ ආනුභාවයෙන් ආනිසංසයෙන්ද ඒ වසංගත රෝග දුරු විත්වා කියන මේ අදිෂ්ඨානය මොත වෙන විට ලෞතර බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නවා. ඒ වගේම ධර්ම රත්නයේ ජීවමානව වැඩ ඉන්නවා. මහා සංඝ රත්නයේ ජීවමානව වැඩ ඉන්නවා. සතරවරම් දෙවියන් ප්‍රධාන 33 කෝටියක් දෙවිවරු මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරනවා කියන සිතුවිල්ල හදවතේ ඇති කරගෙන මේ උතුම් පරිත්‍රාණ ධර්ම දේශනාව ඉමහත් ගෞරවයෙන් සිත කය වචන යන තුන්දර සංවර කරගෙන ශ්‍රවණය කරමින් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරගනිමු. ඒ සියලුම දෙනාට වචනයෙන් පවා මේ පින්කම සාදු කියා සම්මත කරමින් නිරතුරුවම අවවාද අනුශාසනා ලබා දෙමින් උපකාර කරන ඒ සියලු දෙනාට මේ පින්පෙත් හේතු වාසනා වීම තුළින් ශරීර පංචස්කන්ධගතව තිබෙන සේපටම් පාදාන්තයේ දක්වා ඇති 89ක් රෝග 99ක් ව්‍යාධි 203ක් අන්තරායන් දුරින් දුරී භූත වෙත්වා. රවි චන්ද්‍ර කුජබද ගුරු සුක්‍ර සනි රාහු කේතු කියන නවග්‍රහ නවදිනා වහන්සේලාගෙන් පැමිණ තිබෙන සියලු ග්‍රහ දෝෂ ග්‍රහපල දුරු වෙත්වා. ඇස්වහ කටවහ දෝෂ තිබේ මේ සියලු දෝෂයන් දුරින් දුරී භූත වෙත්වා. යක්ෂ ප්‍රේතාදී භූතාදී දෝෂ තිබේ මේ සියලු දෝෂාන්ධකාරයන් දුරින් දුරී භූත වෙත්වා. මේ භූමියට යම්කිසි අවඩක් සිදුව තිබෙනවා නම් ඒ සියලු දෝෂාන්ධකාරයන් දුරින් දුරී භූත වෙත්වා. මේ උතුම් පරිත්‍රාණ ධර්ම දේශනාවේ ආනුභාවයෙන් ආනිසංසයෙන් මේ භූමියට පාරිශුද්ධ වී අද පටන් එවාගේම හිත දවස පටන් ඒ කරන කියන සියලු කටයුතු කාරණා මේ භූමිය තුලින් සිද්ධ කරන සියලු කටයුතු කාරණා සියලු ලෝක සත්වයාගේම හිතසුව පිණිස පවතිත්වා. සියලු දෙනාට ආශිර්වාද වෙත්වා.
සමස්ත 33 කෝටියක් දෙවියෝ මෙතින් අනුමෝදන් වී දෙවියෝද ප්‍රාර්ථනා කරන බෝධිකින් නිවන් දකිත්වා කෙලවර අවසන අප හැම දිනාම ප්‍රාර්ථනා කරන බෝධිකින් නිවන් දකින්ට මේ උතුම් පරිත්‍ථාන ධර්ම දේශනාවේ ආනුභාවයෙන් ආනිසංසයෙන් පුණ්‍ය පාරමිතාවක්ම එවාගේම දාන පාරමිතාවක්ම සපිරේවා අපි හැම දිනාටම සැනසීම අස්වැසිල්ල උදා වෙත්වා සැලසෙත්වා ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් සාදු